ආයුබෝවන් ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා මම විශ්වාස කරනවා. ඉතින් අදත් මම ඔයාලට අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. මම මේ ෂවර්මා තමා හදන්නේ. අපි සාමාන්‍ය රෙස්ටෝරන්ට් වල ඉන්නේ ෂවර්මා ගොඩක් වෙලාවට කන්නේ. ෂවර්මා කියලා කියන්නේ මේ අරාබි රටවල් වල හරි ජනප්‍රිය කෑමක්. ඉතින් අපිත් ඒක ගෙදරදී හදලා බලමුකෝ කොහොමද කියලා. මම මුලින්ම කුකුලෙක් තම්බ ගත්තා. තම්බගෙන විනාඩි 15ක් විතර oven එකට දාලා බේක් කරගත්තා. ඒ කරලා කටු ඇරගත්තා. මේ පේන්නේ මේ කුකුල් මස් තමයි කටු ඇරගෙන තියෙන්නේ. පොඩි පොඩි තීරු වලට ඉරලා තමයි මම ගත්තේ. ඊට පස්සේ ලුණු ගෙඩි දෙකක් හීනියට කපලා ගත්තා. අමු මිරිස් ටිකකුත් මේ විදිහට තීරු කපලා ගත්තා. මෙතන තියෙනවා ඉඟුරු සුදු ලුණු පේස්ට් ඒත් එක්කම 3-5 කුඩු ගම්මිරිස් කුඩු කමොන් පවුඩර් එහෙම. ඔයාලා කැමති දෙයක් එකතු කරගන්න පුළුවනි. ඔන්න මම තෙල් මේ සැහැදි එකමාරක් වගේ රත් කරගෙන මම කපාගෙන තියෙන ලුණු ටික තමයි මම මේ බැදගන්නේ. මේක බදිනව නෙමෙයි යන්තම් පාට වෙනස් වෙන්න තෙලේ තම්බ ගන්නවා. මොකද ලුණු රස ටිකක් තියෙනකොට ෂවර්මා එක රසයි. මේ අමු මිරිස්. මේ අමු මිරිස් එකත් විනාඩි 2යි. විනාඩි 2ක් තමයි තෙලේ ටෙම්පරාදු කරගන්නේ. ඊට පස්සේ මම ගාව තිබුණු අනිත් පහේ ටික මේ විදිහට එකතු කරා. ඔයාලා කැමති නම් සැරට කැමති නම් මිරිස් කුඩු ටිකකුත් එකතු කරගන්න. ඔන්න දැන් මම කුකුල් මස් ටික එකතු කරනවා. මේකත් විනාඩි 2යි. මේ වැඩේට අපිට යන්නේ හරිම කෙටි වෙලාවක්. මේ බලන්න මේකට ඔක්කොටම මේ විදිහට හදාගන්න මට ගියේ විනාඩි 7යි. දැන් මම මේක ලිපෙන් බාගෙන වෙන භාජනයකට මාරු කරගන්නවා. ඉතින් ඔයාලා ගාවත් මේ වගේ මයෝනිස් එහෙම තියෙනවා නම් මයෝනිස් ටිකක් එකතු කරගන්න, තල ක්‍රීම් ටිකක් එකතු කරගන්න. ඒ කරලා මේ කුකුළු මිශ්‍රණය කලවම් කරගන්න. මේවා එකතු කරපුවාම ටිකක් රස වැඩි නෑ කියලා කිසිම ප්‍රශ්නයක් නෑ. ඔයාලට පුළුවන් ගොටුකොළ ටිකක් හීනියට කපලා මේකට එකතු කරගන්න. ඒත් මම ගාව අද මොනවත් කොළ වර්ග තිබුණේ නැහැ. සලාද කොළ ටිකක් විතරයි තියෙන්නේ. ඉතින් ඒ නිසා මම ඒක මේ කුකුල් වලට එකතු කරේ නැහැ. කුකුල් මස් මිශ්‍රණය මම දැන් පැත්තකින් අරන් තියා ගන්නවා. ෂවර්මා හදන්න මම ටෝර්ටියා රොටි තමයි අරගෙන තියෙන්නේ. මේ තියෙන්නේ ටෝර්ටියා රොටි. මගේ ටෝස්ටර් එකේ ප්‍රමාණයට මම රොටිය දෙපැත්තෙන් කපලා අයින් කරගන්නවා. මේක කපලා අයින් කරගන්න අවශ්‍ය නැහැ ඇත්තටම. මේ තියෙන්නේ සලාද කොළ, ලුණු, අමු මිරිස් දෙකට පළලා සහ පිකල් අච්චාරු. ඉතින් මේ බලන්න මේක ඇත්තටම අපරාධයක් මම මේ කරන්නේ. ඒත් ඉතින් මගේ ටෝස්ටර් එක ඇතුළට දැම්මොත් භාගයක් එළියට තියෙන නිසා තමයි මේ විදිහට කපලා කාන්ට රොටිය හදාගන්නේ. දැන් මම ෂවර්මා සෑන්ඩ්විච් එක තමයි ඔතා ගන්න යන්නේ. අපි බලමු කොහොමද මේ සෑන්ඩ්විච් එක ඔතා ගන්න කියලා. මම යටට සෑන්ඩ්විච් පේපර් එකක් තියාගත්තා. ඒ කරලා රොටියක් උඩින් තියාගත්තා. මේ සලාද කොළ. මේ අපි එකතු කරන අමුද්‍රව්‍ය පිළිවෙලකට එකතු කරන්න ඕනේ නෑ. මෙහෙම මම මේ විදිහටම කියලා එහෙම එකක් නෑ. ඉස්සරලා චිකන් මිශ්‍රණය එකතු කරලා ඊට පස්සේ සලාද කොළ එකතු කරන්නත් පුළුවනි. නැත්නම් මයෝනිස් එකතු කරලා සලාද කොළ එකතු කරලා චිකන් මිශ්‍රණය එකතු කරන්නත් පුළුවනි. එහෙම කිසිම ප්‍රශ්නයක් නෑ. මම ඉතින් මෙන්න මේ විදිහට සෑන්ඩ්විච් එක හදාගෙන සලාද කොළේ ඔතලා තියාගත්තා. ඇයි මම සෑන්ඩ්විච් කොළයක් මේකට භාවිතා කරන්නේ? ඇත්තටම මේ රොටිය තද වෙන්න ඕන නිසා. මොකද මේක රොටිය මේ අමු රොටියක් නෙමෙයිනේ, පුච්චලා තියෙන රොටියක්නේ. මේක මෙහෙම ඔතපුවාම සමහර වෙලාවට ආපහු ගැලවෙන්න බලනවා.
මේකට සාමාන්‍යයෙන් ටූත් පික් එකක් ගහලා අපට ටයිට් කරගන්න පුළුවනි. ඉතින් මම ගාව මේ කොළ තිබුණු නිසා මම කොළේ එතුවා. ඔයාලට පුළුවනි මේ කොළ නැත්තම් ටූත් පික් එකකින් මේක ටයිට් කරගන්න. ඉතින් මේ විදිහට මම සැන්ඩ්විච් ටික හදලා පැත්තකින් තියාගත්තා. ඔක්කොම ඊට පස්සේ මම මගේ ටෝස්ටර් එක රත් වෙන්න තිබ්බා. අංශක 180ක් වගේ වෙනකම් මම ටෝස්ටර් එක රත් කරගෙන මේ සැන්ඩ්විච් ටික හොඳට ටෝස්ට් කරගන්නයි යන්නේ. ඇත්තටම සැන්ඩ්විච් රෝස්ට් වුණාම මේ රොටිය රෝස්ට් වුණාම හරිම රසයි. මේක එහෙම නොකර මේ විදිහටමත් කන්න පුළුවනි. නමුත් පොඩ්ඩක් රෝස්ට් වුණාම අර ක්‍රිස්පි ගතියටත් එක්ක ෂවර්මා සැන්ඩ්විච් එක රසයි. ඉතින් මම වීඩියෝ එක එන්න කලින් වොයිස් එක දෙනවා. මොකද මේ වීඩියෝ එක පොඩ්ඩක් දිගයි. සමහර වෙලාවට මම වීඩියෝ එක කට් අවුට් කරනවා. මේ මගේ පුතා. එයාට රෙස්ටොරන්ට් ස්ටයිල් එකට සැන්ඩ්විච් එකක් හදා ගන්න ඕනේ කියලා කිව්වා. බලන්නකෝ එයා කොච්චර එකතු කරාද කියලා එයාගේ රොටියට අමුද්‍රව්‍ය. ඔන්න දැන් එයාත් රොටිය ඔතනවා අන්න චිකන් ටික එළියට ආවා. ඇයි අමුද්‍රව්‍ය වැඩිනේ. පෙරියතකමට තමයි ඉතින් ඔය ඔහොම කරන්නේ. ඉතින් ඔන්න එයාත් පුරුදු වෙනවා මගෙත් එක්ක ඉඳලා. දැන් මෙන්න ටෝස්ටර් එක හොඳට රත් වෙලා තියෙන්නේ. මම සැන්ඩ්විච් කොළ වල ඔතාගෙන තියෙන ෂවර්මා සැන්ඩ්විච් එක මේ විදිහට කොළ අයින් කරලා ටෝස්ටර් එකේ තියලා හොඳට ටෝස්ට් කරගන්නවා. මගේ ටෝස්ටර් එකේ උඩ යට දෙකම එකම විදිහට රත් වෙලා දැන් තියෙන්නේ. මේ බලන්න එකපාර සැන්ඩ්විච් දෙකක් මට තියාගන්න පුළුවනි. මම මේ විදිහට විනාඩි 3ක් වගේ සැන්ඩ්විච් ටෝස්ට් කරගත්තා. ලස්සනට ඩිසයින් එකට ඉරි එහෙමත් ඇවිල්ලා දැන් තියෙන්නේ. මං ගොඩාක්ම ටෝස්ට් කරගත්තේ නැහැ. මොකද ඇතුලේ සලාද කොළ, ලූණු, අමු මිරිස්, අම්මු එව්ව තැම්බුනොත් එහෙම රස වෙනස් වෙනවා. ඒ නිසා. ඉතින් මේ බලන්නකෝ මම හදාගත්ත ෂවර්මා සැන්ඩ්විච් ටික ගෙදරදිම ඇත්තටම හරිම රසට තිබුණා. ඔයාලට පුළුවන් මේකත් එක්ක පොටැටෝ චිප්ස් ටිකක් එහෙම බෙදලා ගන්න. එතකොට සම්පූර්ණ මේල් එකක් ඔයාලට හදාගන්න පුළුවනි. ඉතින් ඔයාලටත් මේ විදිහටම රෙස්ටොරන්ට් ස්ටයිල් ෂවර්මා ටිකක් ගෙදරදීම හදාගන්න පුළුවනි. එහෙමනම් ඉතින් නැවතත් අලුත් වීඩියෝ එකකින් අපි හමු වෙමු. ඔයාලට සුබ දවසක්.